මැකඩම් ක්‍රමය ක්‍රිස්තු වර්ෂ 1885 ලංකාවේ ආරම්භ වුණා. මේ මැකඩම් ක්‍රමය යටතේ ලංකාවේ මහා මාර්ග හැදුවේ අපිට නෙමේ වතුවගාව සඳහා. වතුවගාවේ ද්‍රව්‍ය ඉතාම ඉක්මනට වරාය වෙත ගේන්න. ලංකාවේ මහා මාර්ග පද්ධතිය දියුණු කරන්න එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා වැඩ කරනකොට කොළඹ මහනුවර එවගේමයි කුරුණෑගල මහනුවර දඹුල්ල මහනුවර මහා මාර්ග ඉදි කරන්න එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා Tamanගේ කාලේ කටයුතු කරා. ඒ විතරක් නෙමේ හෙන්රි වෝඩ් ආණ්ඩුකාරයා ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය ආරම්භ කරා. ක්‍රිස්තු වර්ෂ 1858 කොළඹ ඉඳලා මහනුවර දක්වා දුම්රිය මාර්ගය ඉදි කරන්නේ මේ අසීරු මාර්ගයේ දුම්රිය මාර්ග පද්ධතිය නිර්මාණය කරන්නේ හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා. මෙන්න මේ විදිහට තමයි ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය බලපෑම යටතේ කාර්මික විප්ලවයේ ආභාෂය ලැබුණේ. අනාගතයට ඉතිහාසය